නාවික හමුදාවට එන්න කලින් ඔහු ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරලා ප්‍රසංග වේදිකාව හදවත් වලට සමීප වෙන්න තමන්ගේ ගීත එකතුවක් එක්ක දායාද කරපු ආදරණීය ශිල්පියෙක්ටයි මාගේ මේ ඇරීම වෙන මම ඔයත් එක්ක ආදරය කරන්න කැමතිද? එහෙනම් ගයන්නට ආරාධනාව බලනවි කරුණාරත්න ඔබටයි ශික්ෂා රහට ගයන්නට ආරාධනාව ගහමුද අපුඩිය අපුඩිය කොමත් එකතු වෙලා ඉතින් ඉන්න වේදිකාවේ ඉතින් මම ආසයි
ඔයාගේම ගීත එකතුවක් එක්ක තමයි ඔබ එළියේ ඉන්නකොට නාවික හමුදාවට එන්නේ. ඉතින් මම ආසයි වාදනේ නැතුව ඔයාගේ ගීතයක පොඩි කොටසක් වාදනේ නැතුව ගීතයක පොඩි කොටසක් ඔයාලගෙන් අප්පුඩියක් එනවනම් තාලෙට ඒක තමයි බොහොම ලස්සන අපේ හදවත් වලට ගරු කරන්න ඕනේ අපේ ගරු කරන ජාතියක් අපි සිංහල ජාතිය කියන්නේ බොහොම ගරුසරු ජාතියක්. ඉතින් ඒ ගරු කිරිල්ල දක්ෂ කොතනද එතනදී අගයන්න ඕනේ. ඒක තමයි අපගේ හදවත් වල තියෙන තැම්පත්කම. ඉතින් මම ආසයි ඔයාගේ ඒ ගීතයක ඛණ්ඩයක් මේ වේදිකාවේ ඉඳගෙන අද ස්වේච්ඡා නාවික හමුදාවේ මූලස්ථානයේ ඉඳගෙන බොහොම ලස්සනට එයාලා අප්පුඩිය දෙයි. ඔයාට තියෙන්නේ තාලෙට ගයන්න. හයිඩ බොහොම ස්තුතියි අපේ චාමර සර් වේදිකාව ලස්සන වචනේ ආමන්ත්‍රණය කරනවාට. ආයිදී ලස්සන හුඟක් වань හැමෝගෙම. රයිට් නියමයි. මට දෙනවා මතක අනේ දැනවද මං කල එකම වරද විශ්වාසය ඔබ බැලුවේ නැතුවත් ඔබේ වාසිය Right, thank you හැමෝටම. මෙවැනි සෝදී ගහමුදායි අපුඩියක මතක එකතු වෙලා තමන් කියව ගීතයක් එක්ක තමයි අද ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වුණේ. ඉතින් ආදරණීය හදවතේ ඉන්න බොහොම ආදරණීය ගායන ශිල්පී